Hi guys, welcome back to my channel. You're watching Mela Stories YouTube channel. ඔගොල්ලෝ මගේ channel එකට අලුත් නම් පල්ලෙහා තියෙන bell icon එක click කරලා මාව subscribe කරන්න. ඉතින් අද අපි ඔයගොල්ලන්ව එක්කන් යන්නේ ලංකාවේ තියෙන ලොකුම වෙසක් කුඩුව බලන්න. ඉතින් මේක තියෙන්නේ කිරිඳිවැල ඉහළ මිල්වෑන කියන පැත්තේ තමයි තියෙන්නේ. We were there around 4:30 or 4:45. So when we spoke to the landowner, he said that they will be switching on the lights only at 7:30. ඉතින් අපිට හැබැයි ඒගොල්ලන් කලින් පොඩක් වීඩියෝ කරන්න දුන්නා lights දාන්නේ නැතුව. ඉතින් මේක කරන්නේ Youth Guild Sports club එකෙන් තමයි මේක organize කරලා තියෙන්නේ. මේක 10 වෙනි පාරට තමයි ඒගොල්ලන් මේක පෙන්වන්නේ. Ya Dali. අවුරුදු කීයද? මේ 10 වෙනි අවුරුද්ද. මෙච්චර කල්ද? ගිය අවුරුද්දේ පොඩ්ඩක් මම දැක්කා මම මතකයි අත්තා. මේ අවුරුද්ද තමයි මේ අවුරුද්ද කොහේ හම්බුනේ? So this Vesak lantern is 100% handmade and it has taken about 6 to 8 months for them to complete this lantern. මිදන් බලුනේ අවුරුදු කිහිපයකට ඉඳලා කතා වුණා. ඉන්න බැරුණා නිකන් වෙනක පිටත් බොක්ස් එක. බැරි බලලා නාවකට බොක්ස් එක දැන් බලමු. නෑ පාවතියක් දෙනවා. ඒ පුරියා. ඒකයි ඔක්කොම ඒක පාංගර දුරට පාගන්න යනවා. යටත් කරගෙන උඩත් කරගෙන හැමදාම කරපුවා. ඒකට කරනවා. It's nice. About 2 million people have already visited to see this lantern. So they have won awards also for this. So now we are back at 7:30 to watch the show. So let's see how it looks like with the lights on. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ඔබ සෑම සිදු දෙනාටම ඉතින් ජීවිතය කියන දීර්ඝ වූ දුෂ්කර වන්දනා ගමනේ
බොහොම පින්බර වූ නවාතැන්පලක අද දවසේ මේ රාත්‍රියේ මිනිත්තු 5-10ක් ගෙවා දමන්නට මෙම ස්ථානයේ එකතු පහදුණු ඔබ සෑම සුදෙන් ඉතාමත් ගෞරවපූර්වක පිළිගන්නවා. ඒ වගේම මා පළමුවෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසර පතනවා. බොහොම භක්තිවන්ත හැඟීමක් හදවතට දැනෙනවා. මොකද මේ ආරම්භයේදීම ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීම අපට ලොකු භාග්‍යයක් වාසනාවක්. ඉතින් ගෞරවනීය මහා සංඝරත්නයේ දෙපාණමද පාදාභිවන්දනයෙන් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ඒ වගේම අද මෙම ස්ථානයට සමවැද සිටින අපේ මේ ගමේ ආදරණීයන් ඒ වගේම මේ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විතරක් නෙවෙයි ලංකාවාසී ඔබ ඉතාමත් ගෞරවයෙන් මේ පින්බර අවස්ථාවට පිළිගනු ලබනවා. අද මේ සුවිසල් නිර්මාණයේ 7 වෙනි දවස. ඉතින් බොහෝ කාරණා කියන්නට තියෙනවා. නමුත් යම් කටයුතු හින්දා පොඩි ප්‍රමාදයක්ම හින්දා අපි මේ කතා කරන විදිහේදී අපි සූදානම් වෙන්නේ පළමුවෙන්ම අද මේ ප්‍රදේශයට පතිත වුණු අයහපත් කාර්මික තත්ත්වයේ හින්දා ඔබ හැමෝටම නොතෙමී මෙතෙන්ට එන්නට හැකියාවක් ලැබුණා. හරි කෙසේ හෝ මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ මේ 7 වෙනි දවසට මේ සුවිසල් නිර්මාණයට පණ දෙන්නටයි මේ සූදානම. ඊට මත්තේ පැමිණි ඔබට ඒ වගේම මේ සංවිධායක මණ්ඩලයට මේ සුවිසල් නිර්මාණයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. මේ පැමිණි සිටින පිරිස අප සැවම පංචශීලයේ පිහිටුවමින් කෙටි අනුශාසනාවක් කරන්නට මා ඉතාමත් ගෞරවයෙන් මෙම ස්ථානයට වැඩමවා දාලා මහා සංඝරත්නයට ආරාධනා කරනවා. පැමිණ සිටින පිරිස පංචශීලයේ පිහිටුවමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මේ උතුම් අවස්ථාවට ලබා දෙන හැටියට පින්වත් පිරිස හැමදෙනාම සාදුනාදයක් දීලා දෙවරක් නමස්කාරය දෙන පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං අපි දන්නවා මේ පාරේ අපි මෙතනින් එහා මෙහා නිතර යන නිසා ඒ නිසා ලොකු කැපකිරීමක් කරපු ඔබටත් ඔබගේ සහෝදරත්වයේ විදියට සියලු දෙනා එකතු වෙලා මේ කරන්නට යෙදුණු කාර්ය අගය කිරීමත් මම සිහිපත් කර සිටිනවා. යූත් ගිල් ක්‍රීඩා සමාජය තුලින් ඇත්තටම ඔබ විසින් මේ ඉදිරිපත් කරපු නිර්මාණය ඉතාමත් වටිනවා. ඉතින් මට මේ අවස්ථාවේ කතාවක් කරන්න ලැබිච්ච එකත් මම ඉතාමත් සතුටුවෙන් සැලකනවා. මොකද හේතුව අපේ විහාරස්ථානවල මේ වගේ පහන් කූරු නිර්මාණයට දායකත්වයක් දීලා තිබෙනවා. ඉතින් බොහොම ආස බොහොම සිත්ගන්නාසුළු වර්තමානයේ තාක්ෂණයක් එක්ක තියෙන නිර්මාණයක් නිසා මේක දැක බලා ගන්න බොහෝ පිරිසකගේ උනන්දුවක් තිබෙනවා. ඒ නිසා වාර්ෂිකව ඔබ ක්‍රීඩා සමාජයේ මේ කටයුත්ත දිගටම සිදු කරගෙන යන්නට අපි ආශිර්වාද කරනවා. මේවා තව ඇති වෙන්න ඕන. බෞද්ධ ප්‍රබෝධය, බුද්ධාගම ප්‍රීතිය ඇති වෙන්න ආමිසයෙන් බුදුන් පුදන අවස්ථාවක් විදිහට මේ අවස්ථාව අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ ආමිස පූජාවට ලොකු ස්ථානයක් ලබා දෙමින් මෙවර වෙසක් පොය නිමිති කරගෙන මේ ඔබ විසින් කරන ලද විශාල දැවැන්තම ලංකාවේ දැවැන්තම පහන් කූඩුව නිර්මාණය කිරීම පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා වගේම යූත් ගිල් ක්‍රීඩා සමාජයට අපි ස්තුතිවන්ත වෙනවා මේව දිගින් දිගටම සිදු කරගෙන යන්නට. ඔබගේ තියෙන කාරුණික භාවයත් මම මේ අවස්ථාවේ මේ පින්වත් පිරිස හැමදෙනාගේම තිබෙන කාරුණික භාවයත් මම සිහිපත් කරනවා. කවුරුත් මේ අපි අනුශාසනාවට වැඩිය මේ පහන් කූඩුව නැරඹීමට කාලය අවශ්‍ය නිසා මම ඔබ හැමදෙනාටම තුන්වන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් ක්‍රීඩා සමාජයේ අයටත් ඒ වගේම මේ පහන් කූඩුවේ විදුලි ආලෝක කැටයම් ආදී මේ සෑම කටයුත්තක්ම සිදු කරපු ඔබ හැමදෙනාටම අපි හාමුදුරුවෝ එක ගාථාවක් කියලා ආශිර්වාද කරනවා. හැමදෙනාම සාදුනාදයක් දීලා බඳ ගන්න. සබ්බීතියෝ
පැමිණ සිටින පිරිස පංචශීලයේ පිළිපදවමින් මේ සුවිසල් කටයුත්තේ යාළුම සම්පූර්ණ කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය රැකවරණය ලබා දුන් ගෞරවනීය මහා සංඝරත්නයට මා පාදාභිවන්දනයෙන් යුතුව නමස්කාර වෙනවා මේ මොහොතේ. ඉතින් මා මීළඟට ඉතාමත් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුතුව ආරාධනා කරනවා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ආචාර්ය කොණ්ඩහදෙණියේ පාලිත ගෞරවනීය අපේ මහා හාමුදුරන් වහන්සේට මේ පින්බර නිර්මාණයේ ආරම්භයේ සම්පූර්ණ කරන්නට මේ මොහොතේ මේ අසිරිමත් වෙසක් නිර්මාණයේ තුල තිබෙන ඒ පින්වත් බුද්ධ ප්‍රතිමාවන් වහන්සේට මල් පූජා කරමින් මේ සුවිසල් අසිරිමත් නිර්මාණය ආරම්භ සංකල්පයේදී අපි හැමෝම සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. මේ පින්බර මොහොතට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ළඟා කරමින් මෙම ස්ථානයට වැඩම වදාළ හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ආචාර්ය කොණ්ඩහදෙණියේ පාලිත අපේ ගෞරවනීය මහා නායක හාමුදුරන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට මා පාදාභිවන්දනයෙන් යුතුව නමස්කාර පූර්වක අපේ කෘතවේදීත්වය පළ කරද්දී එසේනම් සූදානම් වෙන්නේ 6 වෙනි දිනට හත්වෙනි දිනටත් මේ මහා සමාජ මෙහෙවරේ ආරම්භ සම්පූර්ණ කරන්නට. ඉතින් ඔබට බොහොම පුණ්‍යවන්ත ජීවිතය ඔබට දකින්නට ලැබෙන බොහොම පින්බරම වෙසක් නිර්මාණයේ ආරම්භ සම්පූර්ණ කරන්නට අප සූදානම් වෙන්නේ. එසේනම් ඔබ සූදානම් වෙන්න මේ ඔබේ ජීවිතයේ තවත් එක් පින්බර මොහොතක් මෙවැනි වටිනා කියන මිනිත්තු බොහොම විරලයි අපේ ජීවිතේ. එසේනම් සූදානම් වෙන්න. ඔබ මවිත වේවි, ඔබ පුදුමයටපත් වේවි, ඔබට අදහාගත නොහැකි වේවි මේ මිනිස් දෑතින් කළ නිර්මාණයක්ද කියලා. එසේනම් මා හිතනවා සියල්ල සූදානම්. අපි නැවතත් ගෞරවයෙන් යුතුව සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. මහබෝසතාණන් වහන්සේ රජගහනුවර සිට උරුවෙල ජනපදයෙහි සේනානී නම් නියංගම කරා පැමිණුණා. ඒ ජනපදය ඇසලින් සුදු සුදු වැලිතලා සහිත සුන්දර නේරංජරා නදිය ගලා පසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහින ගස්වලින් යුක්තයි. පිණු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීර්ය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දවතිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දෙවෙන් උඩුතල්ල තද කරගෙන දත්වලින් දත් ගටාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීර්ය කළා. එවිට මුළු සිරුරින්ම දාඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එක නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීර්යය කළා.
නිසා දවසකට හාල් ලැඩියක් මොහොතයක් හෝ කඩල දැම්බූ ඉස්මෝකුණක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රයෙන් කෘෂි වුණා. අතුපය කලවල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මල් කුණු වී ගැලවී අතට ආවා. කුස අත ගන්න විට පිටකොන්ද අහු වුණා. පිටකොන්ද අත ගන්න විට කුස අහු වුණා. ලෝකයේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ලොකු භාග්‍යයක්. ඉතින් මේ හඬපටය අපි බොහොම හැම මොහොතකම අපි ප්‍රචාරය කරන්නේ නැහැ. විටින් විට නමුත් මේ ආරම්භක අවස්ථාවටම ඔබ සම්බන්ධ වීම ඔබ ජීවිතයේ ලද ලොකු භාග්‍යයක් හැටියට මා සලකනවා. හොඳයි. එසේනම් මේ ගෞරවනීය ආරාධනය ඔබට අපි කැමැති ඔබ විතරක් නෙමෙයි තව දසදහස් ගාණක් අද දවසේ මේ කුටියට එනවා. දහස් ගාණක් මේ ප්‍රධාන මාර්ගයේ පෙළසැටිලා බලාගෙන ඉන්නවා මේ ස්ථානයට එන්න. එසේනම් මේ වෙලාවේ ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පොළොවේ මට්ටමින් අඩි 20ක් පමණ ඉහළින් ඉන්න පීඨිකාවේ විශේෂ පීඨිකාවේ ඉන්න ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පරිස්සමෙන් ඔය පඩිපෙළ බහැලා මේ සුවිසල් නිර්මාණයේ මේ ආවරණයෙන් පිටව යන හැටියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මොකද ඔබ එහි ආරම්භය ගත්තොත් තමයි අර ඉන්න පිරිස කෙමෙන් ඔය විශේෂ පීඨිකාවට ගොඩ වෙන්නට අවස්ථාවක් හිමි කරගන්නේ. We were lucky enough to watch everything from the beginning, so it is there from until the 24th of this month. Don't miss this chance. එගොල්ලන් නොමිලේ තමයි මේක පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේක ගිහිලා බලන්න පුළුවන් කට්ටිය. ඉතින් පොඩක් කලින් යන්න නැත්නම් ඔයගොල්ලන්ට පේනවා ඇති ලොකු සෙනගක් ඉන්නවා මේක බලන්න. ඉතින් දැන් මම මේ හොයාගෙන යන්නේ. මම දැක්කා එන ගමන් ගමේ ආචාරු කියලා ප්ලේස් එකක් තිබ්බා. එතනට තමයි දැන් මම මේ හොයාගෙන යන්නේ මේ සෙනගාසෙන්. While you are in the queue, you can enjoy kothumi, then there are buns, snacks, all kinds of food and drinks are available, so it's easy for all. So this lantern we saw on our way home. මේක අපි දැක්කේ ගෙදර එන ගමන් පාරායිනේ තිබ්බ ලැන්ටර්න් එකක්. ඒකත් හරිම ලස්සනයි. ඉතින් ඒක නිසා මම හිතුවා පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන මේකට ඇඩ් කරන්න. මට බහින්න බැරි වුණා මොකද තීනා නිදාගෙන හිටපු හින්දා. හැබැයි ඒකත් හරිම ලස්සන ලැන්ටර්න් එකක්. අමතක කරන්න එපා ලංකාවේ ලොකුම වෙසක් කූඩුව තියෙන්නේ 24 වෙනිදා වෙනකම් විතරයි මේ මාසේ. ඉතින් බලපු නැති කට්ටිය බලන්න කැමති අය ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන bell icon එක click කරලා subscribe කරන්න කියලා මතක් කරන ගමන් ඉක්මනටම තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.